ගයිස් අද අපි හදන්න යන්නේ ලෑම් බිරියානි එකක්. ඉතින් ඔයාලා බලාගෙන ඉන්න අන්තිම වෙනකන් කොහොමද හරියට ලෑම් බිරියානි එකක් හදාගන්නේ කියලා ගෙදරදීම මං හදන්නේ මගේ ලෑම්බ් එක කපා ගන්න. ගොඩක් පොඩියට නෙමෙයි ටිකක් ලොකු පීස් තමයි කපා ගන්න. මොකද මම මේක ආය oven එකෙත් cook කරගන්න නිසා. අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මම මේ විදිහට කපා ගන්නවා. මං අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් ටික සයිඩ් එකෙන් දාලා තියනම් ඒක ඔයා ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. ඔයාට බිරියානි හදනකොට ඒක ඕනි වෙයි. ගයිස් දැන් මං හදන්නේ බිරියානි වලට බිත්තර ටිකක් තම්බ ගන්න. මොකද බිරියානි කිව්වම එක්ස් නැතුවම බෑ. ගයිස් අපේ බිරියානියකට ඕන හැමදේම දැන් අපි ලෑස්ති කරගෙන තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ කුකින් පාර්ට් එක පටන් ගන්න. ඉතින් බලාගෙන ඉන්න කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. අමතක නොකර subscribe කරන්න මගේ channel එක, like එකක් දාගෙන යන්න. ගයිස් මුලින්ම හොඳට ෆෑන් එක හීට් කරගෙන ඒකට මම ගී ටිකක් ඇඩ් කරගත්තා. ඉතින් ඒකේ මම onion, red chili, ඊට පස්සේ මගේ herbs ටික එහෙම දාගෙන මම මේ onion ටික හොඳට ගී එකේ cook කරගන්නවා. ගයිස් දැන් මං හදන්නේ මේකට අවශ්‍ය බිරියානි මික්සර්, chili powder, paprika, pepper powder, salt ඒ ටික දාගෙන ආයෙත් මේක cook කරගන්න. ඉතින් ඊට පස්සේ ඒක හොඳට cook වුණාම මම ඒකට add කරගන්නවා chopped tomato and tomato paste. ඉතින් මේක හොඳට cook කරගන්නවා මේක paste එකක් වෙනකම් වතුර චුට්ට දාලා. ඔයාලට පේනවනේ ඒක කොච්චර ලස්සනට තියෙනවද කියලා. තෙල් ටිකක් එහෙම උඩට මතුවෙලා. දැන් අපි හදන්නේ මේකට අපේ ලෑම් ටික එකතු කරගන්න. දැන් මේ ටික හොඳට මික්ස් කරගෙන ටික වෙලාවක් කුක් කරගන්න. දැන් අපි මේකට හොඳ ෆ්‍රෙෂ් කොරියන්ඩර් ටිකකුත් එකතු කරගන්නවා. බිරියානි වලට ඕනම දෙයක් තමයි යෝගට්. දැන් අපි හදන්නේ යෝගට් එකතු කරගන්න. යෝගට් ටික එකතු කරගෙන මේක ටික වෙලාවක් කුක් කරගන්න ඕනේ. Look at that. ගයිස් දැන් මේ විදිහට අපේ බිරියානියගේ බේස් එක හදාගත්තට පස්සේ අපි මේක ඉතුරු ටික කුක් කරගන්නේ oven එකේ. ඉතින් බලාගෙන ඉන්න අන්තිම වෙනකම් කොහොමද වැඩේ වෙන්නේ කියලා. අන්තිම එක තමයි ඉන්ට්‍රස්ටිංම. අපි දැන් හදන්නේ මේක oven එකේ cook කරගන්න oven tray එකකට දාගන්න. මේක හොඳට foil paper එකකින් cover කරලා තමයි අපි oven එකට දාගන්නේ. මේක සෙල්සියස් අංශක 180 පැයක් විතර cook කරගන්න ඕනේ. දැන් guys අපි හදන්නේ බිරියානියකට ඕන rice ටික cook කරගන්න. ඉතින් හොඳ නටන වතුර එකකට ginger, salt, green chili, mint එහෙම add කරගෙන ටිකක් වෙලා boil කරගන්නවා. guys මේ වැඩේට මම ගත්තේ බාස්මති rice. ඉතින් බාස්මති rice එක හොඳට හොදගෙන අපි මේක පෙඟෙන්න තිබ්බා විනාඩි 15ක් විතර. ඊට පස්සේ අපේ බොයිල් වෙන වෝටර් එකට තමයි මේ රයිස් ටික අපි දාගන්නේ. ගයිස් මේ හාල් එක අපි සම්පූර්ණයෙන්ම කුක් කරගන්නේ නැහැ. මොකද එතකොට බිරියානි එක අපිට ඕනි ටෙක්ස්චර් එක එන්නේ නැහැ. ඉතින් අපි කරන්නේ මේක 175ක් වගේ ප්‍රමාණයක් තමයි බොයිල් කරගන්නේ. ගයිස් දැන් අපේ ලෑම් එකත් හොඳට රෝස් වෙලා තියෙන්නේ. දැන් මං හදන්නේ අපේ බිරියානි එක ලේයර් කරගන්න. ඉතින් බලාගෙන ඉන්න කොහොමද ඒ වැඩේ වෙන්නේ කියලා. ඉතින් guys මේ විදියට rice layer එකයි meat layer එකයි එතකොට coriander cashew අනම්මනම් ටික දාලා අපි layers හදාගෙන යනවා.
බිරියානිකට හොඳ සුවඳක් එන්න නම් ඕනිම කරන දෙයක් තමයි රෝසුවට. ඉතින් අපි රෝසුවට මේකට පාවිච්චි කරනවා. බිරියානිගේ ලස්සන කලර් එකක් ගන්න ඕන නම් අපිට ඒකට ඕන වෙනවා සැෆ්‍රන්. ඉතින් ඒකට අපි සැෆ්‍රන් පාවිච්චි කරනවා. මේ විදිහට මේක අපි ලේයර් කරලා ඉවර වුණාට පස්සේ අපි මේක ස්ලෝ ෆයර් එකේ තියලා තියෙනවා විනාඩි 15ක් විතර. මොකද අපි 175 රයිස් එකේ කුක් කරගත්තේ. ඊටු ටික අපිට කුක් කරගන්න ඕනි මේ මීට් එකත් එක්ක හොඳට මික්ස් වෙන විදිහට. ගයිස් බිරියානි වලට නැතුවම බැරි දෙයක් තමයි රයිතා. ඉතින් රයිතා එක හදන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. රයිතා එක හදනකොට එක එක ඉන්ග්‍රීඩියන්ට්ස් දානවා. ඉතින් මම අද හදන්න යන්නේ ඒකට ග්‍රීන් චිලි, කියුකම්බර්, අනියන්, කොරියන්ඩර්, යෝගර්ට්, ලයිම් ජූස් වගේ දේවල්. ඉතින් මේ විදිහට තමයි මගේ රයිතා එක හැදුවේ. මේ තියෙන්නේ ගයිස් අපේ බිරියානි එක විනාඩි 15කට පස්සේ. ගයිස් අපේ බිරියානි එක දැන් රෙඩි. අපි දැන් හදන්නේ සර්ව් කරගන්න. ගයිස් ඉතින් මේ විදිහට තමයි අපේ බිරියානි එකේ ෆයිනල් ලුක් එක ආවේ. මේ තියෙන්නේ ගයිස් අපේ බිරියානි එකට හදාගත්ත ස්පෙෂල් රයිතා එක. ඉතින් ගයිස් ඔන්න මං ඔයාලට රෙස්ටොරන්ට් ස්ටයිල් එකට ගෙදරදීම කොහොමද බිරියානි එකක් හදාගන්නේ කියලා දුන්නා. ඉතින් ගයිස් මේ රෙසිපි එක සේව් කරලා තියාගන්න. ඔයාලට බිරියානි හදන්න ඕන වුණාම මේක පාවිච්චි කරන්න. ඉතින් ගයිස් අමතක කරන්න එපා මගේ channel එක subscribe කරන්න, like කරන්න, අමතක නොකර comment එකක් ලියන්න. මම කැමතියි ඔයාලගේ comments කියවන්න. එහෙනම් guys see you in the next video. Bye bye.